වගේම හරිම ආදරෙන් ඔයාලව මගේ YouTube channel එකට ජේෂන් අශී YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා මගේ වීඩියෝ එකක් දකින්න මම හිතන්නේ අවුරුදු එකමාරකට විතර වගේ පස්සේ. ඉතින් පොඩි හේතු නිසා YouTube එක වැඩ ටික කරගෙන යන්න ඇත්තටම බැරි වුණා. කියන්නේ නවත්තන්න උවමනාවක් තිබුණ නැහැ ඇත්තටම. මොකද මම ඒක නවත්තන්නේ නැහැ කියන එකත් හිතලා දැන් මේ ආපහු පටන් ගත්තේ කරන්න. මොකද මට ආපහු මෙසේජ් එක කියන්නේ මට ඇත්තටම වීඩියෝස් වලට දාලා තිබ්බ කමෙන්ට්ස් වලට නම් මට ඇත්තටම රිප්ලයි කරන්න බැරි වුණා. ඒකට ඇත්තටම ඒකට මෙසේජ් දාලා ඔයාලට මගෙන් පිළිතුරක් බලාපොරොත්තු හම්බුනේ නැති හැමෝටම මුලින්ම සමාව ඉල්ලනවා. හැබැයි මගේ නම්බර් එක හොයාගෙන මට ඒකට WhatsApp හරි කෝල් එකක් හරි දීලා මගෙන් දෙයක් අහපු කෙනෙක්ට මට මම පුළුවන් උපරිමයෙන්ම මම යාලට උදව් කළා. ඒ කියන්නේ මම දන්නේ නැති දෙයක් වුණත් ඒක මම ડોක්ටර් කෙනෙක්වත් එහෙම ඒ හා සම්බන්ධ කෙනෙක් නෙමෙයිනේ. නමුත් ඒකට මොකද්ද යොමු වෙන්න පුළුවන් විදිහ කියන දේ හරි මම යාලට මැසේජ් එකකින් මම උත්තර දුන්නා. ඒක එහෙම උත්තර දීපු අය දන්නව ඇතිනේ මම මේක දුන්නා කියලා. ඉතින් මේ අරම කියන්නේ වීඩියෝ වලට කමෙන්ට් දාලා මට රිප්ලයි කරන්න බැරි වෙච්ච අයගෙන් ඇත්තටම අනවත කතාවක් මම සමාව ඉල්ලනවා. නමුත් මම මේ මෙසේජස් දැන් මම බලන්න ආපහු ගත්තා. ඒව එකක් නෑ ඊට පස්සේ බලන්න ඕනේනේ. ඒවා බලලා ඔයාලට පොදු ප්‍රශ්න තියෙනවා නම් මම ඒවට මගේ අත්දැකීමත් එක්ක සහ අලුතෙන් අප්ඩේට් වෙලා තියෙන දේවලුත් එක්ක මම ඔයාලට ඒකට රිප්ලයි වීඩියෝ එකක් හරි අනිවාර්යෙන් අරගෙන එනවා. ඉතින් හරිම ආදරෙන් ඉල්ලනවා නැවතත් මාත් එක්ක එකතු වෙලා හිටපු අයට. අදින් පස්සේ දැන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට ඉදිරියට ආපහු මාව දකින්න පුළුවන් මගේ වීඩියෝස් වලින්. ඉතින් ඔයාලට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් බබා එක්ක කොහොමද වැඩ ටික කරගත්තේ ඒ හා සම්බන්ධ දේවල් තියෙනවා නම් දැන් කමෙන්ට් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම දන්නේ නැත්තම් මම හොයලා හරි මම ඒකට ඔයගලන්ට උත්තර දෙන්නම් රිප්ලයි කරන්න. ඉතින් පොඩි හේතු ටිකක් හින්දා ඇත්තටම මග ඇරුණා. ඉතින් මම එක දෙයක් මම විශ්වාස කරනවා අපි දෙයක් මොන හරි දෙයක් පටන් ගත්තොත් සමහර විට මට වගේ ඔයාලටත් මොනවාම හරි හේතුවක් නිසා ඒ පටන් ගත්ත දේවල් මග ඇරෙයි. කියන්නේ සමහර විට ඒ දේවල් නවත්තන්න වෙයි. හැබැයි ඒක ටික කාලයකට තියාගන්න එක ජීවිතෙන් හැමදාටම අයින් කරලා දාන්න එපා. ඒක ටික කාලයකට නවත්තන්න වෙයි. දැන් මේ මට උනා වගේ අවුරුදු දෙකමාරක් කියන ලොකු කාලයක්නේ. ඒ අවුරුදු දෙකමාර ඇත්තටම ගෙවිලා ගියා කියන එක දැනුනේවත් නැහැ. ඒ තරම් සමහර ප්‍රශ්න ටිකක් එක්ක ඇත්තටම ජීවිතේ ගෙනියපු කාලයක්. ඉතින් ඒ හින්දා තමයි නවත්තලා තිබුණේ වීඩියෝස් කරන එක. හැබැයි මම මේක ඇත්තටම නවත්තනවම කියලා හිතුවේ නෑ. දැන් හිතුණා නෑ දැන් තමයි ආපහු පටන් ගන්න මට කාලේ කියලා හිතලා තමයි මම දැන් මේ පටන් ගත්තේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මේකට දාන්න. නැත්නම් මගේ නම්බර් එක ගොඩක් අය හොයාගෙන මට මෙසේජ් කරා. ඒ වගේ මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න පුළුවන්. පාරක හරි මොන හරි ලොකු වැඩක නෙවෙයි නම් අනිවාර්යෙන් රිප්ලයි කරනවා. රිප්ලයි නොකර ඉන්නේ නැහැ. නැවතත් සමාව ඉල්ලනවා අර කමෙන්ට්ස් දාපු අයගෙන්. ඇත්තටම මගේ වැරද්ද කියන්නේ මට ඇත්තටම මේවට බලලා කමෙන්ට් එකකට රිප්ලයි එකක් දාන්න තරම් මානසික මට්ටමක් තිබුණෙත් නැහැ. වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ වගේ පොඩි හේතු ටිකක් තිබුණා. ඉතින් ඉස්සරහට අපෝවල් විදිහටම වීඩියෝස් ටික ඔයාලට අරගෙන එන්න. තව ඉස්සරහට මොන හරි වීඩියෝස් ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් වීඩියෝ එකකින් මම ඒකත් ඔයාලට අරගෙන එන්න. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ආපහු අපි ඉස්සරහට තියෙන වැඩ ටිකයි වීඩියෝස් වලින් එහෙනම් ආපහු හම්බෙමු. දැන් චූටි දෝනිත් දැන් ලොකුයි. එයා ලබන අවුරුදු ස්කූල් යනවා එක වසරේ. ඉතින් ඒ දේවලුත් එක ජීවිතේ කොහොමද යන්නේ කියන එක ඔයාලට මම ඉදිරියට අරගෙන එන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.